වෝටර් ඩිස්පෙන්සර් එහෙම නැත්නම් අපි ෆ්‍රිජ් වගේ රිපෙයාර් කරද්දී අපිට ඕනේ වැකුම් පම්ප් එකක්. මොකද ඒකේ බටවල කන්ඩෙන්සර් එක, කැපිලරි ටියුබ් එක, එතකොට ඉවපරේටරේ තියෙන හුලන් ටික, ඒ කියන්නේ වාතය ඔක්කොම ඉවත් කරන්න ඕනේ. ඒ නිසා අපිට ඕන නම් කඩෙන් මෙලදී ගන්නත් පුළුවන් වැකුම් පම්ප් එකක්. එහෙම නැත්නම් අපිට පුළුවන් පරණ කම්ප්‍රෙෂර් එකක් අරගෙන ඒකෙන් වැකුම් පම්ප් එකක් හදාගන්න. මම අද ඔයාලට කියලා දෙන්නේ පරණ කම්ප්‍රෙෂර් එකකින් කොහොමද වැකුම් පම්ප් එකක් හදාගන්නේ. ඒ කම්ප්‍රෙෂර් තමයි මේ තියෙන්නේ. මේක 12න් එකේ කම්ප්‍රෙෂර් එකක් ඔයාලට පේනවා. මේ කම්ප්‍රෙෂර් එකට බට තුනක් එනවා. එක බටයක් අපි කියනවා ඒ බට හඳුනගන්නේ කොහොමද කියලා බලමු. මේ මෙතනින් අපි බලන්නේ මෙතනින් ප්‍රමාණයෙන් විශාලයි නම් මෙතන බටේ ඒක අපි කියනවා ඩිස්චාර්ජ් මේ සක්ෂන් එක කියලා. සක්ෂන් ලයින් එක. බටේ ප්‍රමාණයෙන් කුඩායි නම් මෙතනින් අපි ඒකට කියනවා ඩිස්චාර්ජ් කියලා. මේකත් ප්‍රමාණයෙන් විශාලයි. මේ දෙකම ඇත්තටම සක්ෂන් මේකයි මේක ගෑස් ලයින් චාර්ජ් එක. මේකට තමයි අපි සාමාන්‍යයෙන් ෆ්‍රිජ් එකක් තියෙනකොට එහෙම නැත්නම් වෝටර් ඩිස්පෙන්සර් එකක් මැෂින් එකේදී මෙතෙන්ට තමයි අපි ගෑස් චාර්ජින් ලයින් එක ගහන්නේ. නමුත් මම මේක දැන් සම්පූර්ණයෙන් වහලා මම මේකක් ගලවලා ගත්තා වැකුම් පම්ප් එකක් හදාගන්න ඕනේ මේ සක්ෂන් ලයින් එකට. අපි බලමු මේකට කරන්ට් එක දීලා කොහොමද මේක වැඩ කරන්නේ කියලා. මම ක්ලිප් ඔන් මීටරේ දාලා තියෙන කියලා ඔයගොල්ලන්ට පේනවා ඇති. ක්ලිප් ඔන් මීටරේ දාලා තියෙන කරන්ට් එක දීලා බලමු. ඔයගොල්ලන්ට පේනවා ඇති සද්ද ඇහෙනවා ඇති. 0.4න් යනවා මේක සක් කරනවා මේ. මම කලිනුත් මේ වීඩියෝ එකක් ඔයාලට කරලා තියෙනවා. ඔය මෙතන තියෙනවා ඩිස්චාර්ජ් එක. අපි බලමු මේක පාවිච්චි කරලා කොහොමද අපි වැකුම් කරගන්න කියලා. දැන් මේක මෙතන තමයි මම චාර්ජින් වෑල්ලක් හයි කරලා තියෙන්නේ. දීලා තියෙන සක්සන් එකට. අපි බලමු මැනිෆෝල්ඩ් ගේජ් එකේ බට දෙක කොහොමද කහ පාට බටේ සහ නිල් පාට බටේ කොහොමද අපි මේ වැකුම් කරගන්නේ කියලා. මෙන්න මෙහෙම අපි බට දෙක සම්බන්ධ කරන එක මම වීඩියෝ එකට කරේ නෑ. මේක කොහොමද මම නිකන් මේ පම්ප් එකෙමුත් වැකුම් කරන්න පුළුවන් කියන එක තමයි මම මේක. මෙතෙන්ට ගැවුවා කහ පාට එක. දැන් ඔයාලට පේනවා ඇති මේක තියෙන්නේ බිඳුවේ. වැකුම් කරද්දී අපි රසදිය සෙන්ටිමීටර් 30ට පහළට කරගන්න ඕන. ඔයාලට පේනවා ඇති රසදිය සෙන්ටිමීටර් කියන එක නම් පේන්නේ නැතිව ඇති. දැන් පේනවා රසදිය 30ට අපි මේක කටුව පහළට අරගන්නවා. එතකොට තමයි සම්පූර්ණයෙන්ම වැකුම් වුණා කියලා අපි කියන්නේ. අපි බලමු කොහොමද එහෙම කරන්නේ කියලා. එතකොට මම මේක තමයි වැකුම් පම්ප් එක. වැකුම් පම්ප් එකට ගහලා තියෙනවා මේ කහ පාට එක. මේක තමයි අපි වෝටර් ඩිස්පෙන්සරේ නැත්තම් ෆ්‍රිජ් එකේ කම්ප්‍රෙෂර් එකේ ගෑස් චාර්ජින් ලයින් එකට වදින්නේ. මම ඒක දැන් මෙතනින් වහගෙන තියෙනවා. මොකද මම මේක ඔයාලට පෙන්නන්නේ බට දෙක විතරක් වැකුම් වෙනවා කියලා පෙන්නන්න. හරි බලමු කොහොමද අපි ඔන් කරලා මේ වැකුම් පම්ප් එකක් හදාගන්න පුළුවන්. දැන් මම මැෂින් එක ඔන් කරනවා බලමු මොකද වෙන්නේ කියලා. වැකුම් කරද්දී ඔයාලා බලන්න මම මේ ලං කරලා බලන වැකුම් පේනවා ඔය. දැන් මේක පැහැදිලිව සමහර කාලට පේන්නේ නැති වෙනවා. දැන් පේනවා. ඔයාලට පේනවා ඉතින් රසදිය සෙන්ටිමීටර් 30ට එන්න තව බොහෝම ටික වෙලාවයි තියෙන්නේ. තව එක කට්ටයයි තියෙන්නේ. ආපු ගමන් දැන් බිඳුවේ තිබ්බ එක රසදිය සෙන්ටිමීටර් 30ට එනවා. තව චුට්ටක් තියෙනවා. ඔයාලට පේනවා ඇති. සාමාන්‍ය ෆ්‍රිජ් එක වගේ වෝටර් ඩිස්පෙන්සර් විනාඩි 20ක් 25 කරනවා. මේකේ බම් බට දෙක විතරයි දැන් ඔයාලට වැකුම් වෙනවා. අන්න සාර්ථකව වැකුම් වුණාම වෙන රසදිය සෙන්ටිමීටර් 30ට තව චුට්ටක් මෙහාට එන්න ඕනේ. මේ බට දෙක විතරයි මම වැකුම් කරනවා කියලා ඔයාලට පෙන්නන්නේ. මොකද මේක වැකුම් පම්ප් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඔයගොල්ලෝ වෙනවා දැන් රසදිය සෙන්ටිමීටර් 30ට වෙලා දිනවා. අපි දැන් ෂණිකව මෙතන වෑල් එක වහ ගන්නවා. මෙතන වෑල් එක අපි ෂණිකව මෙහෙම වහ ගන්නවා. වහගෙන අපි කම්ප්‍රෙෂර් එක ඕෆ් කරනවා. දැන් බලන්න රසදිය සෙන්ටිමීටර් 30ම තියෙනවා. දැන් මෙහෙම 30ම තියලා අපිට බලන්න පුළුවන්. දැන් අපි මේක හයි වෙන්නේ මොකේද? මේක ඇල්ල හයි වෙන්නේ වෝටර් ඩිස්පෙන්සර් එකේ තියෙන කම්ප්‍රෙෂර් එක. මේක වැකුම් පම්ප් එක. මේ කම්ප්‍රෙෂර් මේක හයි කරලා අපිට මෙහෙම තියලා පැය 24ක් තියලා පුළුවන් මේ ඝන රසදිය සෙන්ටිමීටර් 30ට වඩා කටුව උඩහට යනවා නම්. ඒ කියන්නේ බිඳුව පැත්තට යනවා අනිවාර්යෙන් කොහෙන් හරි ලීක් එකක් වෙන. ඒ අතින් කියන්නේ අවට තියෙන වායු ගෝලය ඇදලා ගන්නවා. දැන් මේක තියෙනවා මේ මෙන්න මෙහෙම තියලා අපි මේ වැකුම් පම්ප් එකෙන් මේක ගලව ගන්නවා. මේක වහලා තිබ්බ කියලා ගැලෙව්වා කියලා ඔයාලට පේනවා ඇති මේ කටුවේ වෙනසක් නැහැ. ඊට පස්සේ මේක අරගෙන අපි මොකද කරන්නේ මේක? මේක අරගෙන අපි මේක ගහනවා. මේක ගන්නවා අපි. ඊට පස්සේ මේ බටේ අරගෙන අපි මේක ගහනවා මෙන්න මේ වගේ 134 ගෑස් රෙෆ්‍රිජරන්ට් මේක කිලෝ එකක් තිබ්බට කිලෝ එකක් නෑ ග්‍රෑම් 700ක් තියෙන මෙතෙන්ද ගහනවා. මෙන්න මෙතෙන් අපි මේක ගලවන්න ඕනේ. මෙතෙන්ද ගහන ඒවා හයි කරලා තියන්න නැත්නම් දුවිලන් ගහලා ඉවරලා අපි මෙතනිනුත් පොඩ්ඩක් ගෑස් ටික යවනවා. මොකද මෙතෙන්ද දැන් වායු ගෝලීය වාතය ඇවිල්ලා තියෙන ගෑස් ටික අයින් කළා තමයි අපි ඊට පස්සේ
ගෑස් චාර්ජ් කරන්නේ. ඉතින් මේ වගේ කිලෝ එකක් ගන්න පුළුවන් ඕගොල්ලොන්ට. මේකේ සාමාන්‍ය වෝටර් ඩිස්පෙන්සර් එක ගාම ග්‍රෑම් 36 ග්‍රෑම් 30යි යන්නේ. මේක කිලෝ එකක් විතර. ඇත්තට මේක කිලෝ එකක් නෑ. මේක හරියට බැලුවොත් ග්‍රෑම් 700යි තියෙන්නේ. මේ වගේ එකකින් පුළුවන් මැෂින් 10ක් විතර ගහන්න. ඉතින් මම ඕගොල්ලන්ට ඔප්පු කරන්න හැදුවා ඕගොල්ලොන්ටත් එහෙම අලුත් අය part time job එකක් හරියට එහෙම දැන් ගෑස් චාර්ජ් කරනවා මේ වගේ කම්ප්‍රෙෂර් එකකින් ඕගොල්ලොන්ට පුළුවන් වැකුම් පම්ප් එකක් හදාගන්න. මම දුමින්ද කුලසූරිය.